Hi friends, welcome back to my YouTube channel. ඔන්න අද අපි යනවා අනුරාධපුරගේ award ceremony එකට 2025. ඔන්න ඉතින් මං ෂයි 3ක්ම උත්සාහ කරලා මේ ෂයි එකේ මට පුළුවන් වුණා අනුරාධපුරගේ award ceremony එකට යන්න. මගේ ෆස්ට් ෂයි එකේ තිබුණේ S1යි B2යි. S1 P6. එතකොට සෙකන්ඩ් ෂයි එකේ A B C තිබුණේ. C තිබුණේ P6. දැන් මට තර්ඩ් ෂයි එකේ A1යි B2ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හිතලා බලන්නකෝ A1 මොකද්ද කියලා. ඔව් හරි. A1 P6 වලට. මටත් හිතා ගන්න බෑ ඒක කොහොමද උනේ කියලා. මට පුළුවන් විෂයන් දෙක ඒ විදිහටම තියෙද්දි මට බැරිම විෂය ඒකකට යන්න පුළුවන් වුණා කිව්වහම ඒක පුළුවන් වුණේ අනිවාර්යයෙන්ම අනුරාධ සර් නිසා. අනුරාධ සර් කියන විදිහට වැඩ ටික කරගෙන ගියාම ඒකක් ගන්න එක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. සර්ගේ පේපර්ස් වලින්ම තමයි A level paper එක ලේසි උනේ. ඉතින් එච්චර පේපර් එකට අපිට උදව් කරපු සර් තව අපි පේපරේ ජයග්‍රහණය කරලා ආවට පස්සෙත් අපිව ඇගීමකට ලක් කරන එක ගැන මට මාර සතුටක් තිබුණේ. මට හිතෙනවා මම ගත්ත වටිනම ඒක තමයි මේ ෆිසික්ස් එක කියලා මුළු ජීවිත කාලෙටම. මටත් තියෙනවා ඕගලන්ට කියන්න ලස්සන ඒ වුණාට කටුක A level කතාවක්. මගේ තාත්තා නැති වුණේ මේ A level කාලෙදිමයි. ඉතින් ඒ කතාව මම පස්සේ දවසක ඔයගලන්ට කියන්න. අද අපි බලමුකෝ බ්ලොග් එකේ මොනවාද වෙන්නේ කියලා අනුරාධ සර්ගේ අවෝඩ් සෙරමනි එකේදී. මුලින්ම පූජා නටුම තමයි තිබුණේ. ඉතින් බලන්නක ලස්සනයිද කියලා. මේ නටන්නේ අපේම සර් සර්ියා. ඒ කියන්නේ සයන්ස් කරපු කලාකාරයා. වෙනදට ඉතින් සර් කතා කරන්නේ උත්සවයේ ඉවර වුණාට අද නම් සර් වේලස්සනම සර්ගේ කතාව කිව්වා. සර් පළවෙනි වතාවට සර්ගේ මුළු ජීවිත කතාවම අපිට කිව්වා. සර්ගේ ජීවිත කතාවෙන් ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා අපිට. සර්ගේ උත්සාහය කැපවීම දැක්කහම අපි කරන්නේ මොනවද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ තරම් කැපවීම කොහොමද මනුස්සයෙක්ට කරන්න පුළුවන් කියලා මට හිතා ගන්න බෑ. ඉතින් සර්ගේ මුළුම කතාව ඔයගොල්ලන්ට සර්ගේ YouTube channel එකේ බලන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒක බලන්න. එතකොට ඔයගොල්ලන්ට ලොකු මොටිවේෂන් එකක් ඔයගොල්ලෝගේ ජීවිතයට එකතු වෙයි. ඔයගොල්ලෝගේ ජීවිතය හදාගන්න ගොඩක් දේවල් එතනින් ලැබෙයි. ඊට පස්සේ අපේ කට්ටියගෙන් අපිට ලස්සන සින්දුවක් අහන්න ලැබුණා. බලන්නව ඒක සින්දුවක් නෙමෙයි සින්දු ගොඩක එකතුවක්. හරිම ලස්සනයි. අදියර 7කදී තමයි සර් අවෝඩ් සෙරමනි එක පැවැත්වුවේ. අදියර 7කදී ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච, මෙඩිසින් සිලෙක්ට් වෙච්ච, ෆිසික්ස් වලට A ගත්ත හැමෝටම සහතික පත්‍ර ඒ වගේම ත්‍යාග ලබා දුන්නා.
මුළු වැඩසටහනේම ආසම නර්තනාංගය තමයි මේක. බලන්නකො ඉතින් මේ විදිහට කළු කලිසමක් නැත්තම් කළු සායක් ඇඳලා සුදු ෂර්ට් එකක් ඇඳලා මේ විදිහේ පිළිවෙලට සහතික ත්‍යාග ගන්න මං අවුරුදු 5ක් බලන් හිටියා. ඒ දවසේ හැබෑ වෙනවා කිව්වහම මට මාර සතුටක් දැනුනේ. මුලින්ම ඒ ලෙවල් රිසල්ට් එක දකිද්දි ෆිසික්ස් වලට A එකක් තිබ්බා කියලා දැක්කහම මට මුලින්ම මතක් වුණේ අනුරාධ සර්ගේ වර්ඩ් සෙරමනි එකට යන්න පුළුවන් නේද කියලා. මට ඇත්තටම ඒක ගැන මාර ආඩම්බරයක් සතුටක් තියෙන්නේ. සර්ට ගොඩාක් ස්තුති වන්ත වෙනවා නැවත වතාවක් අපිට මේ chance එක හදලා දුන්නට. ඊට පස්සේ ඉතින් අපේ වැදගත්ම වැඩේ තමයි අනාගතයට මතක තියාගන්න ලස්සන මෙමරිස් එකතු කරගන්න එකනේ. ඉතින් ෆොටෝ ගැහුවා, වීඩියෝස් ගත්තා. මේ ඉන්නේ අපේ නංගි. එයා තමයි මට ෆොටෝස් වීඩියෝස් ගන්න ගොඩක් උදව් කරේ. ඔන්න ඔහොමයි අද දවස ගෙවුනේ. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ අද දවස ගැන? ඔයගොල්ලන්ටත් කවදාරි පිටට යන්න පුළුවන් වෙන්න කියලා මං හදවතින්ම සූපතනවා. ඔයගොල්ලෝ මහන්සි වෙලා කැපවීමෙන් සර්ලා කියන විදිහටම වැඩ කරගෙන යන්න. ඔයගොල්ලන්ගේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ස්ථිරයි. මේ ඉන්නේ මගේ පවුලේ කට්ටිය. තාත්තා නැති අඩුව හොඳටම දැනනවා. තාත්තාද මෙතන හිටියනම් ගොඩාක් සතුටු වෙයි මං ගැන. මං ඒ ගැන හිතලා ගොඩාක් සතුටු වෙනවා. තාත්තා නැති වුණත් එයාගේ නමට ගෞරවයක් එක් කරන්න මට පුළුවන් වෙච්ච හින්දා. ඉතින් මං අදට මගේ කතාව ඉවර කරනවා. ඕගොල්ලොත් මගේ YouTube channel එකට එකතු වෙන්න කැමති නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. තවත් ලස්සන වීඩියෝස් වලින් ඊළඟට කැම්පස් වීඩියෝස් වලින් එහෙම මං හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. Thank you හැමෝටම.